යාළුවනේ මෙහෙමයි කරන්නේ අපි ඉස්සෙල්ලම මෝටර් සයිකල් එක ස්ටාර්ට් කරගන්නවා. අපි දැන් බයිසිකල් එක ස්ටාර්ට් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා මේක නෑ මේක ඇවිල්ලා ස්ටාර්ටින් පැත්තට යන්නේ. මෙන්න මෙතන තියෙනවා නේද ඔයාලට පේනවා බැටරිය චාර්ජ් වෙන්න යන රෙක්ටිෆයර් එක මේ තියෙන්නේ. මේ රෙක්ටිෆයර් එක පිස්ට් එකේ මේ රතු පාට වයර් එකේ කළු ඉරක් තියෙන වයර් එකක් තියෙනවා. මෙන්න මේක. මෙන්න මේ වයර් එකේ එන්නේ AC කරන්ට් එක යාළුවනේ. ඉතින් මේ වගේ වයර් කෑල්ලක් අරගෙන පොඩ්ඩක් මේකට මෙහෙම සම්බන්ධ කරලා බලන්න. සම්බන්ධ කරලා ඔයාලට හරියටම මේකේ කරන්ට් එක එනවද කියලා බලා ගන්න පුළුවන්. මේ අනිත් වයර් කොන මෙහෙම පොඩ්ඩක් මෙහෙම මේකේ ඇණයකට ෂෝට් කරලා බලන්න මේ. එතකොට කරන්ට් එක මේකේ එනවා මේ එන්නේ AC කරන්ට් එක. එතකොට අපි ෆෝන් චාර්ජර් එකට කෙලින්ම එක අපේ පින් එකකට මෙන්න මේ පැත්ත සම්බන්ධ කරනවා. අපි බලමු ඒක කොහොමද දැන් සම්බන්ධ කරලා චාර්ජ් කරගන්න කියලා. මේ විදිහට අපිට කරගන්න පුළුවන්. අපේ ෆෝන් චාර්ජර් එක අරගෙන මේ වගේ වයර් එකක් මෙහෙම සම්බන්ධ කරගත්තා. එක කොනක් මේ පින් එකට චාර්ජර් එකේ අනිත් වයර් එකේ මෙන්න මේ විදිහට මෙතෙන්ට සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ අර මම කිව්වා ඔයාලට කරන්ට් එක ආවේ මෙන්න මේකේ තමයි AC විදුලිය ආවේ රතු පාට වයර් එකේ කළු ඉර තියෙන ලයින් එකේ තමයි AC එන්නේ බැටරිය චාර්ජ් වෙන. එතකොට අපි මේ වයර් එක කෙලින්ම සම්බන්ධ කරන්න ඕන මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට සම්බන්ධ කරගන්න ඕන මෙන්න මේ වයර් එකට. රතු වයර් එකේ කළු ඉර තියෙන එකට මේක ක්ලිප් කරගත්තා. එතකොට අපේ චාර්ජර් එකේ අනිත් ඉතුරු වෙනවා රින වයර් එක. රින වයර් එක මෙන්න මේ විදිහේ ඇණයකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි අපි වැඩේ කරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන මේ ක්ලිප් එක තියෙනවා අපේ රෙක්ටිෆයර් එක මෙන්න මේ කොටසට මෙන්න මෙතන කොටසට මේ පැටර්න බයික් එක. මෙතනට ආපු වයර් එක පැටර්න බජාජ් එක නම් රතු පාට වයර් එකේ කළු ඉර තියෙන වයර් එකට ක්ලිප් කරා මම එක වයර් එකක් එක ෆෝන් චාර්ජර් එකේ දාගත්ත එක පින් එකකට ඉතුරු වෙන පින් එකට වයර් එකක් අරගෙන මෙන්න මේ විදිහේ ඇණයකට අර්ත් කරගත්තා. ඊට පස්සේ චාර්ජරේ කේබල් එක මේ විදිහට අපි ෆෝන් එකට සම්බන්ධ කරලා තියෙන. දැන් මෝටර් සයිකල් එක අපි ස්ටාර්ට් කළා. රේස් කරනකොට අපිට පේනවා අපේ බැටරිය චාර්ජ් වෙනවා කිසිම ගැටලුවක් නැතුව යාළුවනේ. මෙන්න මේ විදිහට ඔයාලට චාර්ජ් කරගන්න පුළුවන් විදුලිය නැවත යථා තත්ත්වයට පත් වෙනකම්. ඉතින් ගැටලුවක් නැහැ. මෙන්න මේ විදිහට චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ශනිකව පටිගත කරපු වීඩියෝ එකක් තමයි මේක. ඔයාලට මේ විදිහට පොඩ්ඩක් කරලා දැනට ඔයාගේ ෆෝන් එක චාර්ජ් එකට ගන්න පුළුවන්. මෝටර් සයිකලේ ඔයාගේ ෆෝන් එක චාර්ජ් වෙන්නේ නැත්නම් ඔයාගේ චාර්ජර් එක හොඳ චාර්ජර් එකක් නම් පොඩ්ඩක් බයික් එක රේස් කරන්න වෙයි. රේස් කරොත් හොඳට චාර්ජ් කරගන්න පුළුවන්. නැත්නම් කරන්ට් එක මදි වෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. සියලුම දෙනාට සුබ දවසක්. හැමෝම පරිස්සමින් ඉන්න. සියලුම දෙනාට ආදරේ SLP ස්මාර්ට් අපී.